වට්ටක ජාතකය සත්‍යක්‍රියාවක බලය. භාග්‍යවතුන් වහන්සේ මගධේ චාරිකාවේ වඩින අතර පිණ්ඩපාතෙන් පසු වනාන්තරයේ දෙසට සංඝයා පිරිවරා වැඩම කළා. වනාන්තරයට පිවිසිලා රුක්සෙවනේ වාඩි වෙලා භාවනාවට සමවැදුණා. මේ මොහොතේ භික්ෂුන් වහන්සේලා සිටි තැනට නුදුරින් ඉටි හැටියේම ලැබුගින්නක් පැන නැග්ගා. ටිකෙන් ටික ඒ ගිනි දැල් පැතිරිලා මහා ගිනි ජාලාවක් බවට පත් වුණා. සුළු කාලයක් ඇතුළත භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝයාව ඒ ගින්න ආත්පසින්ම වට කරගත්තා. කිසි කෙනෙකුට බේරිලා පැනගන්නවත් ඉඩක් ලැබුණේ නැහැ. ඈතින් සිටි සමහර සංඝයා වහන්සේලාට දුම්ගඳ දැනිලා භාවනාවෙන් නැගිට්ටා. ඔබ වහන්සේට දුම්ගඳක් දැනෙන්නේ නැද්ද? එහෙමයි ආයුෂ්මතනී. ලැබුගින්නක් වගේ. හැම පිච්චෙන තරම් රස්නේ. අහන්න ගින්න අර පැත්තේ. අපි ඉක්මනට ඇතුළට දුවමු. ඉක්මන් කරමු. හැමෝම එන්න. මෙහාට එන්න. ඉක්මන් කරන්න. මොකක්ද ඒ සද්දේ? කවුද කෑ ගහන්නේ? නමෝ බුද්ධාය. මහා ලැබුගින්නක් මේ පැත්තට පැතිරෙනවා. ආයුෂ්මතනී දුවමු. ඔව් ලැබුගින්න. ඉක්මනට දුවමු. අපි පිටින් බේරලා යමු. මිනිත්තු කිහිපයක් තුළ භික්ෂුන් වහන්සේලා ගින්න මැදට එක් රොක්කුණා. පෘථග්ජන භික්ෂූන් බයට පත් වෙලා පැනගන්න ක්‍රමයක් නැතුව කලබල වුණා. අනේ ආයුෂ්මතනී මේ ගින්න ටිකකින් අපව පුච්චාවේ. අපි කොහොමද පැනගන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මට බය හිතෙනවා. නමුත් මේ වගේ ගින්නට පිච්චිලා මේ සසරේ අපි කීවරක් මැරිලා ඇද්ද? දැන් නම් පැනගන්න ක්‍රමයක්වත් නැහැ. බුදු වදන සත්‍යයක්මයි. ගින්න අපි දිහාට පැතිරෙනවා. එන්න අප දිහාට පැතිරෙනවා. අනේ කවුරු හරි මේ ගින්න නවත්තන්න උත්සාහ කරන්න. අපි මේ ගින්න වළක්වන්න දෙයක් හොයමුද? මෙහෙම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගින්න නිවන්න මොනවා හරි දාමු. ඔබ මොනවා ගින්නට දැම්මත් දැන් නම් ගින්න වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. එහෙම කියලා බෑ. මොකුත් නොකර ඉන්නවට වඩා මොනවා හරි කරන එක හොඳයි. නැත්තම් මේ ගින්නෙන් අපි සියලු දෙනාම විනාශ වෙයි. ආයුෂ්මතනී ඒ කලබලේ නවත්තන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ දස් බලධාරි බුදු සමිඳුන් බව අමතක වුණාද? බුද්ධ බලය ගැන ඔබට අමතකද? අනේ ඇත්තමයි. භාග්‍යවතුන් වහන්සේ අපිව බේරගනීවි. ආයුෂ්මතුන් වහන්සේ මේ වෙලාවේ පවා අපි බාහිර පීඩක් හොයලා වැඩක් නැහැ. ඒක හරියට ඉර ඉස්සරහට වෙලා එළිය හොයනවා වගේ. වෙරළට වෙලා සමුද්‍ර සොයනවා වගේ. මෝඩ වැඩක්. හරි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට මොකද දැන් කරන්න කියන්නේ? තව ටිකකින් අපිටත් ගිනි ඇවිලෙයි. අපි මොකොත් නොකළොත් භාග්‍යවතුන් වහන්සේට අනතුරක් වෙයි. බය වෙන්න එපා ආයුෂ්මතුනි. භාග්‍යවතුන් වහන්සේට මුකුත් වෙන්නේ නැහැ. බය වුණාම භාග්‍යවතුන් වහන්සේ වදාලේ අපිට බුදුගුණ සිහි කරන්න කියලායි. කලබල වෙන්න නෙමෙයි. අපි ඉක්මනට උන්වහන්සේ ළඟට යමු. එහෙමයි ස්වාමීනි එහෙමයි. භික්ෂුන් වහන්සේලාට බුදුගුණ සිහි වුණාම සිහිය උපන්නා. ඉතිපිසෝ භගවාන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සුළං සැරට බුරබුරා ගිනි දැල් නැගුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ සිටින තැන සිට අඩි 70ක් පමණ මට්ටමේ මහා අසිරිමත් ලෙස ගිනි නිවී ගියා. උළුවත්තක් ජලයට වැටුණා වගේ සුළු මොහොතකින් මහා ගිනි කඳ නිවී ගියා. අඩි 70ක වටරවුමෙන් එහා භූමියට ගින්න සීමා වුණා. සම්බුදු තෙදබල දැනුණු භික්ෂුන් වහන්සේලා මහත් ශ්‍රද්ධාවෙන් බුදු ගුණයට ප්‍රශංසා කළා. නමෝ බුද්ධාය. බුදු ගුණ නම් හරිම පුදුමයි. සිත් පිට නැති ගිනි දැල් වලට පවා භාග්‍යවතුන් වහන්සේ ළඟට ලං වෙන්න බැරිව ගියා. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ මහානුභාව සම්පන්න වනසේක. භික්ෂුන් වහන්සේලාගේ කතාව භාග්‍යවතුන් වහන්සේට ඇහුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන්ක වටකුරුළු ජෝඩුවක් වාසය කළා. ඇතුළට වෙලා ඉන්න පැටියෝ මං ඔයාව ඉක්මනට ලොකු කරන්නම්. වටකුරුළු පියා කෑම හොයාගෙන පියඹන් එද්දී කිරිල්ල පැටවුන් රකිමින් කැදැල්ලේම ඉන්නවා ඌ දැක්කා. කිරිල්ලියේ මං ආවා. දැන් කොහොමද අපේ පැටියා? ඉතිරිව ගන්න ළඟයි අදනා. මට හරි සතුටුයි කිරිල්ලියේ. අපිට ඉක්මනට පුංචි මූණ දැක ගන්න ලැබෙවි නේද? කුරුළු ජෝඩුව පුංචි පැටියව දැක ගන්න ආසාවෙන් දරු සෙනෙහසින් පිරුණු හදවතේ
බලාපොරොත්තු දල්වාගෙන හිටියා. නමුත් ඔවුන්ට මහා අවාසනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එදා හිටි හැටියේම ලැබුගින්නක් ඇවිලුණා. ඒ දවසේම වටුකුරුළු පැටියා බිත්තරේ පුපුරාගෙන එළියට ආවා. යන්දම් මං එළියට ආවා. අම්මේ තාත්තේ මං ආවා. පුදුමාකාර දුක්බර අවස්ථාවකට වටුකුරුල්ල මුහුණ දුන්නා. ලැබුගින්න පැතිරෙද්දී අනික් කුරුල්ලන් එක්කම මේ වටුකුරුළු ජෝඩුවටත් මරණ බයෙන් පැනලා යන්න සිද්ධ වුණා. එයාලට වටු පැටියාව බේරගන්න නම් ක්‍රමයක් නැහැ. කිරිල්ලියේ අපි ඉක්මනට පියාඹමු. අපේ පැටියා බිත්තරෙන් ඇවිත් නෑනේ. අනේ පැටියෝ අපිට සමා වෙන්න. අනේ පැටියෝ අපිට ඔයාව බේරගන්න විදියක් නෑ. අනේ පැටියෝ අනේ අපිට බේරගන්න විදියක් නෑ. අනේ පැටියෝ අහිංසක පුංචි වටු පැටියා කඩුවෙන් එළියට ඇවිත් තාම පිහාටු ඇවිල්ලත් නැහැ. පුංචි කරුණාවත් පින් බලයක් සිහි කරලා තමා තුළ තිබෙන සත්‍යයනු සත්‍යක්‍රියා කළාම බුරුබුරා නැගෙන ගිනිදැල් එකවරම නිවී ගියා. ඒ ප්‍රදේශයේ මේ සම්බුදු කල්පේ පුරාවටම ලැබු සන්තිපක්ඛා අපතනා සන්තිපාදා අවංචනා මාතා පිතාච නික්ඛන්තා ජාත වේද පටික්ඛමාති පිහාටු තිබුණද පියඹන්නට බෑ දෙපා තිබුණමුත් ඇවිදින්නට බෑ මගේ මව්පියෝ පියාභාගියෝ සත්‍යය කිමය ගින්න නවතිනි පුංචි අපට බෝසත් කතා. හැම දිනකටම පිරුවන් සරණයි. නම බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් දරුවනේ, ඔබ දැන් නරඹපු රූප රාම පෙරින් දැක්ුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වට්ටක ජාතක ඇතුළත් වෙච්ච කතා මාලාව. බුදුරජාණන් වහන්සේ මේ වට්ටක ජාතකය දේශනා කළේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග එක්තරා වනාන්තරයක වැඩ සිටින්දින් ලැබුගින්නක් හටගත්තා. ඒ ලැබුගින්න වෙලේ යම් භික්ෂුන් වහන්සේලා වගේක් ධර්මය අවබෝධ කරපු නැති මේ ලැබුගින්න ඉදිරියේ කම්පාවටපත් වුණා. ජීවිත ආශාවෙන් නොඑක ආකාරයේ උපක්‍රම කළා මරණයෙන් බේරෙන්න. ඒ වෙලාවේ නුවණැති භික්ෂුන් වහන්සේලක අපි බය වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත මේ ගින්නේ ඉස්සරහා බේරගන්නයි කියලා මේ භික්ෂුන් වහන්සේලා කතා වුණා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු භවයේ ආශ්චර්ය පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ප්‍රදේශයට ගින්න ආවේ නැහැ. උන්වහන්සේ වටා රවුමක් ආකාරයට ගිනි දැල් ලැබිලා නැවතුණා. බුදුරජාණන් වහන්සේ ගිනි රස්නෙන්වත් හානියක් සිද්ධ වුණේ නැහැ. ආන්ගේ කාරණාව ඉදිරියේ භික්ෂුන් වහන්සේලා පුදුමුණා භාග්‍යතුන් වහන්සේ මෙතනම අසිරිමත්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේලා මහණෙනි තථාගතයන් වහන්සේගේ සම්බුදු බව අසිරිමත්. නමුත් මේ ස්ථානයට ගිනියවලුන් නැති උනේ තථාගතයන් වහන්සේ පෙර ජීවිතයක වටුකුරුල්ලෙක් වෙලා ඉද්දින් කුරුළු පැටියෙක් කියලා ඉද්දින් කරපු සත්‍යක්‍රියාවේ බලය නිසායි කල්පයක් පුරාවට මේ ස්ථානයට ගින්නින් හානියක් නොවන්නේ කියලා වදාලා. ආන්ගේ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දරුවනි ඔබ නරඹපු මේ අතීත පුත දේශනා කළා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ වටු කුරුළු පැටියෙක් කියලා ඉද්දී ඒ කුරුළු කූඩුව වටේටම ගිනි ගත්තට පස්සේ වටු කුරුල්ලටයි කුරුළු අම්මටයි තාත්තටයි මේ පැටියව බේරගන්න බැරි වුණා. ගිනි සැර නිසා. අකමැත්තෙන් වුණත් පැටියව දාලා ජීවිතේ බේරා ගන්න ඉගිල්ල ගියා. මේ පුංචි වටුකුරුළු පැටියට
ඒ වෙලාවේ සිහිපත් උනේ සසරේ පුරන ලද පාරමිතා ධර්මයන් අනුව සසරේ රැස් කරපු පින අනුව මේ පුංචි කුරුළු පැටියට මතක් වුණා බුදුරජාණන් වහන්සේ. අතීත බුදුරජාණන් වහන්සේලාගේ ගුණ මේ වඩු කුරුළු පැටියා සිහිපත් කළා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ මෙත් ගුණය ගැන මෛත්‍රී ගුණය ගැන සිහි කරලා මේ පුංචි කුරුල්ලා සත්‍යක්‍රියාවක් කළා. මොකද්ද කරපු සත්‍යක්‍රියාව? මගේ අම්මයි තාත්තයි මාව දාලා ගියා කියපිට සත්‍යයක්. ඒ වගේම මගේ අත්තටු තාම පුංචි මට ඇවිදගෙන යන්නත් බෑ ඒක සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන් මේ ගින්න නිවේවා කියලා සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාවේ අනුසස කල්පය පුරාවටම ඒ ස්ථානයට ගින්නෙන් හානියක් වෙන්නේ නැති වෙන්න ආරක්ෂා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත් දරුවනේ මේ කාරණාවෙන් මේ අපි නරඹපු ජාතක කතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් පුංචි කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සත්‍යක්‍රියාවක යම් බලයක් තියෙනවා. මොකක්ද සත්‍යක්‍රියාව? මේ පුංචි වටකුරුල්ලා කරේ මගේ අම්මා තාත්තා දාලා ගිය එක සත්‍යයක්. මගේ අත්තට තාම හයිය නැහැ. මගේ පාද තාම හයිය නැහැ. මට මෙතනින් පලා යන්න බෑ ඒක සත්‍යයක්. ඒ සත්‍යයෙන් ගින්න නිවේවා කියලා මේ කුරුල්ල අදිෂ්ඨාන කළා. එහෙමනම් මේ පුංචි දෙයට බෝසතාණන් වහන්සේගේ පින්බලයත් එක්ක උපකාර වුණා. එහෙමනම් යම් කෙනෙක් දරුවනේ ගුණයක් දිනු කරලා අපි කියමු පුංචි දරුවෙක් ඉන්නවා කියලා සීලය ආරක්ෂා කරන. එහෙම නැත්නම් වැඩිහිටි කෙනෙක් ඉන්නවා සිල්පද ආරක්ෂා කරන. කේන්ති ඉදිරියේ කේන්ති ගන්න නැතුව ඉවසීමෙන් ඉන්න කෙනෙක් ඉන්නවා කියමු. ආන් ඒ කෙනාට පුළුවන් තමන්ගේ ජීවිතයේ ගුණය සිහි කරන්න. තමන්ගේ ජීවිතේ යම් බයක් ඇති ගැනීමක් ඇති වුණාට පස්සේ යාට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. මම මෙච්චර කාලයක් තිස්සේ සතුන් මැරීමෙන් වැළකීලා හිටියා. සොරකම් කරන එකෙන් වැළකීලා හිටියා. වැරදි කාම සේවනයෙන්, බොරුවෙන්, මත්පැන් මද්ද්‍රව්‍යෙන් භාවිතාවෙන් වැළකීලා හිටියා. මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභවයෙන් මට යහපතක් වේවා කියලා තමන්ගේ ගුණයේ ඉදිරියේ කෙනාට මේක සත්‍යයක් කියලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. එතකොට දරුවනේ ගුණයක් තමන්ගේ ජීවිතයේ ඇත්තටම පුරුදු කරලා ඒ ගුණය ඉස්මතු කරලා සත්‍යක්‍රියාවක් කළොත් ඒකෙන් තමන්ගේ ජීවිත ආරක්ෂාවක් සැලසෙනවා. ඒ වගේම දරුවනේ අපි මතක තියාගන්න ඕනේ අපේ හිතට බයක් ඇති ගැනීමක් ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා සිහි කරන්න කාරණාව. ඒ මොකක්ද? දැන් අපිට ගොඩාක් වෙලාවට පුංචි දරුවෝ පොඩි දෙයකටත් බය වෙනවා. හදිස්සියේ තමන්ගේ ගෙදර විදුලි ලාම්පු ඇන හිටියොත් එහෙම ඔන්න එකපාරටම බය වෙනවා රාත්‍රී කාලේ. සමහර දරුවෝ හීනෙන් බය වෙනවා. බය වුණාට පස්සේ ඒකට මොකද්ද ගන්න පියවර කියලා සමහරට දෙමව්පියෝ දන්නෙත් නෑ, පුංචි දරුවෝ දන්නෙත් නෑ. හැබැයි හැම කෙනාම මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න දරුවනේ සිතට බයක් ඇති ගැනීමක් යම් මොහොතක ඇති වුණොත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේව සිහි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරද්දී ඒ බය ඇති ගැනීම දුරු වෙලා යනවා. දරුවනේ අපිට බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරගන්න බැරි වුණොත් උන්වහන්සේ කිව්වා එහෙම නැත්නම් ධර්මයේ ගුණ සිහි කරන්න. ධර්මයේ ගුණ සිහි කළොත් බය ඇති ගැනීම දුරු වෙලා යනවා. අපිට බුදු ගුණ දහම් ගුණ සිහි කරගන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සංඝ ගුණ ගැන සිහි කරන්න කිව්වා. එහෙමනම් දරුවනේ මෙන්න මේ තුනුරුවන් ගුණ යම් කෙනෙක් සිහි කළොත් බුදුරජාණන් වහන්සේ වදාලා හිතට බයක් ඇති ගැනීමක් ආවොත් ඒ ඇති ගැනීම බය බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ඉදිරියේ පලා යනවා කියලා. එහෙමනම් දරුවනි අපි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියපු කරුණු කාරණා අපේ ජීවිතයට එදිනෙදා පුරුදු කරගත්තොත් අපේ ජීවිතේ සැපදායක විදිහට ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ ජාතක කතා නරඹන පින්වත් දරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න. උන්වහන්සේ බෝසත් අවදියේ මෙච්චර ගුණධර්ම දියුණු කරාන මෙච්චර තමන්ගේ තිබ්බ ගුණයට හානියක් කරගන්න නැතුව ඉවසීමේ යුක්ත වැඩ හිටියානම් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ කොයි වගේ ගුණයක් වැඩ ඉඳ ඇත්ද? ආන්ගේ බුදුරජාණන් වහන්සේ තමයි දරුවනේ අපි ඔබ හැම කෙනෙකුම සරණ ගියේ. ඉතින් ඒක නිසා මේ පින්වත් දරුවෝ හැමදෙනාම මතක තියාගන්න
අපේ ජීවිතයේ රැකවරණය පිණිස තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලබාගෙන සිටියොත් පමණයි. ඒ නිසා මේ පින්වත් දරුවන් හැමදිනාටම අපි ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදිහට උතුම් ධහමේ හැසිරීලා උතුම් නුවණ දියුණු කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙම පිළිසරණ ලබන්න හැම කෙනෙකුටම වාසනාව ලැබේවා කියලා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.